ඔබට සුබ උදෑසනක්. නුඹේ නම කියා කැඳවිමි. නුඹ මා නෑදින්න නමුත් නුඹට නමක් තැබිමි. යෙසායා 45 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය. උන්වහන්සේ අපිව නොදන්න කාලයේදී තමයි අපිව කැඳවගත්තේ, අපිව තෝරගත්තේ. උන්වහන්සේව අපි දන්නේ නැති කාලයේදීම තමයි උන්වහන්සේ අපිට නමක් තිබ්බේ. ඉතින් උන්වහන්සේ තරම් අපි ගැන දන්න වෙන කිසි කෙනෙක් නැහැ. ඒ නිසා තමයි උන්වහන්සේම අපිට කැඳවීම දීලා තියෙන්නේ. උන්වහන්සේ තුල යන්නේ. ඔබට සුබ දවසක්. ජේසු පීඨයි. Devi tu mani, oh mamma, hai ragione.